මම මේ අලුත් කාරණාවක් පොඩ්ඩක් කතා කරන්න කියලා කල්පනා කළේ දැන් මේ අපි සාමාන්‍යයෙන් අපේ රටේ විදුලි බිය නිෂ්පාදනය සහ පරිභෝජනය කියන එක අපිට දෛනිකව බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ විදුලිය අපි කොච්චර නිෂ්පාදනය කරනවද කියන කාරණාව. ඒ කියන්නේ නොරොච්චෝල විදුලි බලාගාරයේ කොහොමද කොච්චර මෙගාවොට් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද, කැලණිතිස්ස විදුලි බලාගාරයේ කොහොමද කියන කාරණා. ඊට අමතරව අපිට දැන් ඔය රන්දෙනිගල රන්ටැඹේ විදුලි බලාගාර වගේ ඒවායි එන විදුලි නිෂ්පාදන ධාරිතාවය බලා ගන්න පුළුවන්. ඒ වගේම විදුලි වැය වෙන විදුලි ධාරිතාවය අපිට දෛනිකව බලා ගන්නත් පුළුවන්. දැන් මේකට ලංකා විදුලි වල මණ්ඩලය කලින් දැන් නම් මොකද්ද මතක නැහැ කම්පැනි 6-7ක් තියෙන හින්දා විදුලි වල මණ්ඩලයේ තිබුණ වෙබ්සයිට් එකක්. ඒ වෙබ්සයිට් එකෙන් අපිට දෛනිකව මේක බලා ගන්න පුළුවන්කම තිබුණා. නමුත් මම දැන් අද උදේ ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඊයේ දවසේ විදුලි නිෂ්පාදනය බලනකොට ඒ පිටුව අයින් කරලා. ඉතින් මම කරුණු හොයලා බැලුවා. කරුණු හොයලා බලනකොට මට හොයාගන්න තිබිච්ච කරුණු තමයි මේ ගල්ලංගුරු බාල ගල්ලංගුරු ආනයනය තුලින් මේ දෛනිකව නොරොච්චෝලේ විදුලි බලාගාරයේ වෙන ඩීසල් දහනය කරලා එන ඒ ගැප් එක බලා ගන්න අපිට පුළුවන්කම තිබුණා මෙච්චර දවසක් මේ ක්‍රමවේදය තුලින් මේ වෙබ්සයිට් එක තුලින්. එකෙන් කලේ මේ එකෙන් ඔය දේශපාලඥයෝ ව්‍යාපාරිකයෝ සහ මේ රට ගැන ආයෝජකයෝ රට ගැන උනන්දු වෙන අය මේ සබ්ජෙක්ට්ස් ගැන උනන්දු වෙන අය හොයා ගන්නවා කොච්චර ප්‍රමාණයක් මේ ගල්ලංගුරු වලින් අපිට පාඩු වෙලා තියෙනවද, මෙගාවොට් ප්‍රමාණයක් පාඩු වෙලා තියෙනවද කියලා අපිට ගණන් හදා ගන්න පුළුවන්. දැන් ඒක අපිට කරන්න බෑ. දැන් මම දන්නේ දවස් කීයක ඉඳලාද කියලා මම අද උදේ බලනකොට ඒ වෙබ් පිටුව එතනින් අයින් කරලා තියෙනවා. එතකොට අනිත් කාරණාව තමයි දැන් ඕගොල්ලන් ඔක්කොම දන්නවා මේ පහුගිය දවසක මේ එක නිවුස් එකක් ආවා මේ කුෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහත්මයා විශාල මන්දිරයක් හදලා ගෙයක් හදලා ඉතින් කොහොමද මේ ඉතා ඉක්මනට මේ වගේ ගෙයක් හදාගත්තේ මන්දිරයක් හදාගත්තේ කියන ප්‍රශ්නයක් සමාජයේ පැනනෙනවා. ඒකත් එක්කම දැන් අල්ලස්සෝ දූෂණ විමර්ශන කමිෂන් සභාවේ වෙබ්සයිට් එකේ අපිට එක තැනක් තිබුණා මේ මන්ත්‍රීවරුන්ගේ මොනවාද වත්කම් බැරකම් ප්‍රකාශ ඩවුන්ලෝඩ් කරලා තිබුණා. ඒ හැම මන්ත්‍රීවරයෙක්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම මේගොල්ලන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ වෙබ්සයිට් එකට දාන්න ඕනකම තිබ්බා. ඒ දැන් ඔන්ලයින් දාන්න පුළුවන්. කලින් බාර දීපුවා අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාව මගින් වෙබ්සයිට්ස් එකට දාලා තිබ්බා. එතකොට අපි දැනගත්තේ අර මෙච්චර මේගොල්ලන්ට සල්ලි තියනවා, මෙච්චර මේගොල්ලන්ගේ accounts වල සල්ලි තියනවා, මෙච්චර වත්කම් බැරකම් තියනවා කියලා අපි දැනගත්තේ ඒකෙන්. දැන් අද ගිහිල්ලා බලනකොට ඒ වෙබ්සයිට් එකත් ඒ වෙබ් පිටුවත් අයින් කරලා තියෙනවා. වෙබ්සයිට් එක තියෙනවා, පිටුව අයින් කරලා තියෙනවා. ඉතින් ඇයි මේ Tamanගේ දූෂණ වංචාවල් අපි දන්නේ ඒවා කොහොමද කියන එක වහගන්න මේ තොරතුරු දැනගැනීමේ ජනතාවට තියෙන අයිතිය නැති කරන්නේ. මොකද ඔය හැම නීතියක්ම හැම එකක්ම හදලා තිබ්බේ මේගොල්ලන් නෙමෙයි. මේ වත්මන් රජය නෙමෙයි. පහුගිය රජයන් විසින් තමයි තොරතුරු දැනගැනීමේ පනත ගෙනල්ලා ඒ තොරතුරු දැනගැනීමේ ජනතාව තියෙන අයිතිය තහවුරු කළේ. එතකොට වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න ඕනේ කියන නීතිය ගෙනාවේ මීට අවුරුදු 4කට 5කට උඩදී මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පාලන කාලය තුල වෙන්නට ඕනේ මම නිවැරදි නොවන්නට පුළුවන්. කොහොම වුණත් මේ රජය නෙමෙයි පහුගිය රජය. ඉතින් මේ හැම දෙයක්ම අර වසර 76ක ශාපය කාලේ කරපු දේවල්. හැබැයි අද වෙනකොට ජනතාවට මේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පවා නැති කරන පල්ලෙහා මට්ටමට වත්මන් රජය පත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. තමන් නිවැරදි නම්, තමන් ක්‍රමානුකූල නම්, තමන් ආවේ ජනතාවට දීපු මේ මැන්ඩේට් එකකනේ. ඒ මැන්ඩේට් එක ක්‍රියාත්මක කරන්න ඒගොල්ලන්ට උවමනාවක් තියෙනවා නම් අපට අනේ කරුණා කරලා මේ තොරතුරු දැනගන්න. මොකද තොරතුරු කියන එක ඉතාම අත්‍යවශ්‍යයි රටක සංවර්ධනය. රට සංවර්ධනය කරන්න කරා යන්න තොරතුරු ඕනේ. ආයෝජකයන්ට තොරතුරු ඕනේ, දේශපාලඥයන්ට තොරතුරු ඕනේ, විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්ට තොරතුරු ඕනේ, රට ගැන ගවේෂණය කරන කට්ටියට, ඉගෙන ගන්න ළමයින්ට මේ හැමෝටම මේ ඉන්ෆර්මේෂන් කියන එක වැදගත්. ඉතින් අපි ඒවයින් තමයි අද තොරතුරු හොයාගන්නේ. ඉතින් කලින් නම් අපිට මේ chat GPT එකට ගිහිල්ලා ගහලා ඇහුවත් අද ලංකාවේ විදුලි වල නිෂ්පාදන ධාරිතාවය කොච්චරද කියලා එයා ටක් ගාලා බලලා කියනවා. ඉතින් අද යාට කියන්න විදියකුත් නැහැ. මං හිතන්නේ AI තාක්ෂණයත් අද අර අපි කියන්නේ නිකන් අඤ්ඤකොරස් වගේ වෙලා තියෙනවා මේ ආණ්ඩුවේ තියෙන ක්‍රියාකලාපය නිසා.
ඉතින් ජනතාවට කියන්න තියෙන්නේ Tamanට කරන්න බැරි නම් ඇත්තටම මොකද කරන්නේ? ඉතින් ඒ නිසා තොරතුරු දැනගැනීමේ අයිතියට අත තියන්න ආණ්ඩුව එපා කියන එක තමයි අපිට කියන්නේ.